ඉතින් අද ඩේ ක්‍රියේටිව් YouTube channel එකේ ඉන්න තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා එකතු වෙන්න. ඉතින් අපිට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන එකත් අමතක කරන්න. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන්න රුපියල් 1,50,000කට කරන්න පුළුවන් සුපිරිම live stream gaming PC build එක. ඉතින් මේක ගොඩක් මම එකටම කියන්නේ මේක promotion video එකක් නෙවෙයි. මම එක PC build කරන companies වල website වලට ගිහිල්ලා ඒකට ඒ කට්ටියගේ තියෙන online දීලා තියෙන parts එක සංසන්දනය කළා අඩුම මුදලකට මට website එකකින් set උනේ MD computers ලගෙන්. ඉතින් MD computers ලගේ මම කෝට එකක් හදාගත්තා රුපියල් 1,50,000කට PC build එකක් කරගන්න. මේකෙදි shipping fee එකක් ඒක අදාළ නැහැ. ඒක නැතුව මම රුපියල් 1,50,000කට ඔයාලට live stream free fire ගොඩක් කට්ටිය කියන්නේ free fire GTA 5 God of War වගේ හොඳ games live stream කරගන්න පුළුවන් PC build එක තමයි ඉතින් මම අද ගෙනාවා. ඉතින් එකට වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ආයෙ පාරක් අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න පල්ලෙහා තියෙන bell icon එක click කරලා මේ වීඩියෝ එක දාන්න ගෙනට ඔයාලගේ කාට හරි share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම එකට මේ MD computers ලගේ official website එකට ආවා. මේකෙදි MD computers ලගේ තමයි මේ build එක කරන්න තෝරගත්තේ. ඉතින් මේක ගොඩක් budget එක අඩු හින්දා ඉතින් ඒකෙදි website එකට යනකම් ඉමුකෝ අපි එකට. හරි website එකට මෙන්න මේ විදිහට ආවා. ඉතින් මේකෙදි මම ඔක්කොම brand new parts සහ graphic card එක use දැම්මා. මොකද price එක low කරගන්න ඕන හින්දා. ඉතින් මේකෙදි save වෙලා තියෙනවා මගේ quad එක මෙන්න මේ විදිහට මම live stream කරන්න 1.55කට 1.50කට ඔයාලට හදුව PC build එක. ඉතින් මේකෙදි මම එකට අපි පටන් ගමු process එකෙන්. process එක විදිහට use කරේ මම i5 12 gen processor එකක්. මොකද මේක ගොඩක් latest processor එකක් brand new. මේකෙදි මම use කරා brand new processor එකක් motherboard එක. මොකද එතකොට ඔයාලට මේක අය update කර කර ඉන්න ඕනේ නැහැ. හොඳටම use කරන්න පුළුවන්. ඒකෙදි මම processor එක විදිහට මේ live stream PC එකේ gaming PC එකේ use කරේ i5 12400F processor එකක්. මොකද මේකෙදි graphic card එකක් include වෙන නිසා අපිට G processor එකකට යන්න ඕනේ නැහැ. ඉතින් මේකෙදි Intel Core i12 Gen F processor එකක් use කරනවා. 18MB cache memory එකක් තියෙන 2 GHz 2.50ක් සහ up to 4.40ක් වෙනකන් යන threads 12ක් සහ cores 6ක් තියෙන Intel එකෙන් ගහන i5 12 Gen processor එක තමයි මේ විදිහට මම use කරේ. මොකද මේකෙදි box fan එකක් අපිට free හම්බ වෙනවා. ඒකෙදි අපිට CPU cool එකක් වෙනම additional use කරන්න ඕනේ නැහැ. ඒකෙදිත් අපිට ගොඩක් මේ budget එක අඩුවෙන් තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ processor එක use කරන දාන motherboard එක විදිහට use කරේ මම brand new MSI Pro H610M DDR4 motherboard එකක්. මේකෙදි තියෙනවා මේකෙදි මම RAM slot දෙකක් මේකෙදි තියෙනවා. ඒත් මම 16GB RAM එක slot එකකට එකක් දැම්මේ. එතකොට ඔයාලට මේක 32 වෙනකන් update කරගන්න පුළුවන්. තව 16GB RAM එකක් use කරලා. ඒකෙදි මේ motherboard එකට විදිහට මම මේ use කරේ රුපියල් 29500ක් කරන MSI Pro H610ME 2000 මේක 24 ආවේ 2024 DDR4 brand new motherboard එක තමයි මෙන්න මේ විදිහට මම use කරේ. මේකෙදි මම RAM එක විදිහට use කරේ DDR4 16GB single stick RAM එකක්. මේක use RAM එකක් මේ විදිහට මම use කරේ. මේකෙදි මොකද මේක 9000කට ඔයාලට ගන්න පුළුවන්. 3 months warranty එකක් මෙයාලා මේ RAM එකට දෙනවා. තව ඔයාලට කැමති කාලෙක මේක 16GB වෙනකන් update කරගන්න පුළුවන්. හින්දා මම single stick 16GB RAM එකක් මේ විදිහට use කරා. ඊට පස්සේ මම මේකෙදි මේකේ graphic card එක විදිහට use කරේ RTX 2060 RTX 2060 8GB එකක්. මොකද ඔයාලා 3050 එකට වගේ යනවා නම් 16GB මම recommend කරන්නේ නැහැ. මොකද ගොඩක් live streamersලා දැන් 3050 දාගෙන ඉන්නවා 6GB එක. ඒත් එයාලගේ ගොඩක් FPS drop වෙනවා. ඒ හින්දා මම ඔයාලට ගන්නවා නම් ගන්න කියන්නේ RTX 2060 8GB එකක් වගේ brand new හරි second hand හරි ගන්නවා නම් ඔයාලට ගොඩක් හොඳයි. මේකෙදිත් මේකට 3 months warranty එකක් දෙන හින්දා ඔයාලට warranty කාලය තුර case එකක් ආවත් මෙයාලා 1-to-1 replacement එකකුත් දෙන හින්දා මම ඔයාලට මේ PC build එකේ මේ live stream කරන PC build එකේ use RTX 2060 8GB VGA card එක තමයි මේ PC build එකට use කරන්නේ. මොකද මේකේ HDMI cable port දෙකක් වෙන හින්දා ඔයාලට තව additional
ඩිස්ප්ලේ එකකුත් මේකට මවුන්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදී අපි මේකට මම අපේ ස්ටෝරේජ් ඩිවයිසස් විදියට යූස් කරේ 256GB NVMe SSD එකක්. මොකද ගොඩක් ලයිව් ස්ට්‍රීම් කරද්දි අපේ එමියුලේටර් එකත් යූස් වෙනවා. ඒ හින්දා NVMe එකක් තියෙද්දි ගොඩක් ස්පීඩ් එක මේ වැඩි ස්මූත් එක අපිට කරගන්න පුළුවන්. ඒ හින්දාම යූස් 256 NVMe SSD එක තමයි යූස් කරේ. රුපියල් 6270ක් තමයි මේක වෙන්නේ. ඉතින් මේකත් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට කැමති නම් මේක hard drive එකකුත් තව additional add කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම parts include වෙන අපේ සැකිල්ලි දිරමම යූස් කරේ රුපියල් 5000ක් වෙන රුයික්ස් කේසින් එකක්. මේක ගොඩක් මේක බජට් එකට සේප්. මොකද මේක වයිට් කේසින් එකකුත් තියෙන. ඉතින් ඔයාලට කේසින් එක අප්ඩේට් කරගන්න පුළුවන් ඕන නම් මේක රුපියල් 5600ක් වෙනවා. කොකෝ පේමන්ට් එකෙන් පේ කරන රුපියල් 5000කට තියෙන. ඉතින් මේක 2025 ආපු කේසින් එක. මේක ගොඩක් හොඳයි. මම මේක ඇතුලේ ඉන්ක්ලූඩ් ෆෑන් ටික ලස්සනට තියෙන. ඉතින් කූලින් සිස්ටම් එකත් හොඳට තියෙනවා. ඉතින් මේ කේසින් එක තමයි මම මේ ලයිව් ස්ට්‍රීම් ගේමින් PC බිල්ඩ් එකට යූස් කරේ. ඉතින් මෙන්න මේ ටික තමයි රුපියල් 1,50,000කට ලයිව් ස්ට්‍රීම් කරන්න පුළුවන් GTA 5, Free Fire, PUBG, COD Mobile. ඊට පස්සේ ගියාම ගොඩක් PC ගේම් ලයිව් ස්ට්‍රීම් කරන ගමන් ඔයාලට පේ කරන්න පුළුවන්. ලෝම බජට් brand new PC build එක. ඉතින් මේ PC build එකේ කෝඩ් එක මම description එකේ දාලා තියන්න. ඉතින් ඔයාලට link එකක් දාලා තියන්න. ඔයාලා කැමති නම් මේකට ගිහිල්ලා මේකට තව මොන හරි additional add කරගෙන PC build එක කරගන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් subscribe කරන්න කාට හරි. තව යාළුවෙක්ට share කරන්න. ඉතින් අපි තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න කියන එක තමයි කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි යනවා හැමෝටම